හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ ටෙක්නෝස්සල් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද software එකක් හරියටම ඔයාගේ PC එකට install කරන්න කියන එක ගැන. ඉතින් මේ දේ ගොඩක් අය දන්න දෙයක්. ඒ දන්න ඇති අයත් කිහිප දෙනෙක් හරි ඉන්න පුළුවන් හින්දා තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මම හිතුවේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. හරි, එහෙනම් ඔයා මුලින්ම යන්න ඕනේ ඔයා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන තැනට. ඉතින් මම මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් ටයිප් එක මොකක්ද කියන එක. ඉතින් ඒක දැනගන්න ඕන නම් මෙන්න මේ උඩ තියෙන view කියන එක ක්ලික් කරලා මෙතන file name extension කියන එක උඩ ටික් එක දාගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ නමේ අන්තිමට මෙන්න මේ විදිහට පෙන්නනවා ෆයිල් ටයිප් එක මොකක්ද කියලා. ඉතින් මේකේ ෆයිල් ටයිප් එක .zip කියලා තියෙන්නේ. ඉතින් .exe.msi ඒ විදිහට තියෙන්න පුළුවන්. ඉතින් මේ .zip කියන ෆයිල් ටයිප් එකෙන් තිබුණොත් අපිට මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න වෙනවා. ඉතින් ඒකට WinRAR කියන software එක ඕනි වෙනවා. WinRAR software එක ඔයාගේ PC එකේ නැත්නම් ඔයාට ඒ software එක දාගන්න වෙනවා. ඉතින් ඒ software එක දාගන්න විදිහ ගැන ඔයාට වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න, මම ඒ ගැන වීඩියෝ එකක් ගේන්න බලන්නම්. ඉතින් හරි, මේකේ තව විස්තර අපිට දැනගන්න ඕන නම් මෙන්න මේ පල්ලෙහා පින්තූර ලකුණට මෙහා පැත්තේ තියෙන ක්ලික් කරාම මෙන්න මේ විදිහට තව විස්තර ටිකක් පෙන්නනවා. සයිස් එක, ෆයිල් ටයිප් එක මෙතනින් පෙන්නනවා. හරි, දැන් අපි මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. මේක උඩ එකපාරක් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා extract files කියලා එකක්. මෙතන extract here කියලා තියෙනවා. extract file කියන එකට ගියාම ඔයාලට පුළුවන් ඔයාලට කැමති තැනක මේ ෆයිල් ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න. extract here කියන එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මෙතන මේ ෆයිල් ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉතින් මම දැන් extract here කියන එක දෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන .exe කියලා ෆයිල් එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඉතින් එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මේ විදිහට එක ෆයිල් එකක් නැතුව ෆයිල් කිහිපයක් ඇවිල්ලා තිබ්බොත් ඔයා එතනින් හොයාගන්න ඕනේ .exe කියලා තියෙන ෆයිල් එකක් තියෙනවද කියලා. ඉතින් සාමාන්‍ය වගේ ෆයිල් නම් කරන්නේ software එකේ නම ඊට පස්සේ setup.exe කියලා. ඉතින් නම නැතුව setup.exe විතරක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි හරියම ෆයිල් එක. ඒක ඊට පස්සේ ඔයාලා ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම .msi කියලා ෆයිල් එකක් තිබ්බොත් exe කියන එක නැතුව ඉතින් ඒකත් ඔයාලට පුළුවන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. ඉතින් ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඉතින් මෙතන run කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයා වෙයි. ඉතින් මෙතන license agreement එකක් තියෙනවා. මෙතන I accept the agreement කියන එක ටික් එක දාලා next කරන්න. ඊට පස්සේ අහනවා ඔයා මේ software එක install කරන්න ඕනි කොහෙටද කියන එක. ඉතින් මෙතන browse කියන තැන ක්ලික් කරලා ඔයාට පුළුවන් කැමති තැනක් තෝරගන්න. ඉතින් මම මෙතන මේ folder එකක් තෝරගන්නවා. ඔයාට කැමති තැනක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ එතන තෝරගත්තට පස්සේ මෙතන next කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අහනවා start menu folder එකක් create කරන්න ඕනිද කියලා. ඉතින් start menu folder එකක් කියන්නේ මෙන්න එතන පල්ලෙහා Windows icon එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපේ apps පෙන්වනවා. ඉතින් මේ තැන්වල එන්න මේ විදිහට තියෙන folder වලට තමයි start menu folder කියලා කියන්නේ. ඉතින් එහෙම එකක් create කරන්න ඕනිද කියලා මෙතන අහනවා. ඉතින් එහෙම ඕන නැත්තම් මෙන්න මෙතන ටික් එක දාන්න පුළුවන්. ඉතින් මම දැන් folder එකක් create කරනවා. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ desktop shortcut එකක් create කරන්න ඕනිද කියලා අහනවා. ඉතින් මෙන්න මේ වගේ ඒවට තමයි desktop shortcut කියලා කියන්නේ. ඉතින් ඒක ඕන නම් මෙතන මෙහෙම තියෙද්දි next කරන්න, ඕන නැත්නම් මෙතන ටික් එක අයින් කරන්න. ඉතින් මම තියෙද්දි next කරනවා. ඊට පස්සේ මෙන්න මේ ටික review එකක් මේ ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාට මෙතන මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ආපහු back කරලා හදාගෙන එන්න පුළුවන්. ඉතින් මෙතන බලන්න ඔයා විස්තර ටික හරියට හදලා තියෙනවද කියලා. ඊට පස්සේ install කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට software එක install වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට software එක install වෙලා ඉවරුනහම මෙහා screen එකක් පෙන්නනවා. ඉතින් මෙතන visit our website කියලා මේක ඕන නැත්නම් ටික එක අයින් කරන්න. ඊට පස්සේ launch
වෙන්න ඕනිද කියලා අහනවා. ඒ කියන්නේ ෆිනිෂ් කරාට පස්සේ software එක ඔටෝම ඕපන් වෙන්න ඕනි කියලාද ඕපන් වෙන්න ඕනිද කියලා අහන්නේ. ඉතින් මෙතන ටික් එක තියෙද්දිම මම ෆිනිෂ් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ෆිනිෂ් කරාට පස්සේ මෙන්න මෙතන මේ අපි ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කරපු software එකේ ෂෝට්කට් එක පෙන්නනවා. ඉතින් අපි බලමු software එක ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට software එක ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි software එකක් හරියටම ඔයාගේ PC එකට install කරන්නේ. ඉතින් තේරුම් නැත්නම් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න මේ software එක මොකක්ද කියලා මම වෙනම වීඩියෝ එකක් පස්සේ අරගෙන එන්නම්. මතක් කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් දාන්න. අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.